දන් දෙන්න අමාරු නෑ. ඔබට තියෙන වතුර කෝප්පෙද වතුර කෝප්පේ ශ්‍රද්ධාවෙන් පූජා කරන්න. ඔබට තියෙන අග්ගලගුලියද අග්ගලගුලිය සතුටින් පූජා කරන්න. එහෙමයි බුදුහාමුදුරන්ගේ කාලේ මිනිස්සු දිව්‍ය ලෝකෙ ගියේ. ලාජාදේවගණ පූජා කරේ අග්ගලගුලිය. උදකදායක දිව්‍ය පුත්‍රයා පූජා කළේ වතුර. කරකටක රසදායක දිව්‍ය පුත්‍රයා පූජා කරේ කකුළු මාළුවේ. ගෝපාලක දිව්‍ය පුත්‍රයා පූජා කළේ පිලුණු වෙච්ච පිට්ටුවා. මහ ලොකු දේවල් නෙමෙයි, හැබැයි හිත හදලා තිබ්බා. මොන දේ පූජා කළත් අතාරින්න අද මිනිස්සු සමහර වෙලාවට පින්වත්නි පින්කම් කරලා ගණන් හිලව් හදලා බල කීයක් ගියාද අපරාධි සල්ලි. පොතේ දාගෙන හිටියනම් පොලිය හරි එකතු වෙනවා කියලා. සමහර වෙලාවට ලෝකමාන්‍යයට ලොකුවට පින්කම් කරනවා. හැබැයි හිතින් අතෑරලා නැහැ. හාමුදුරන්ට ගෙනල්ලා අටපිරිකරේ පූජා කරලා හිතනවා දෙන ගමනොත් වැඩක් නැහැ, මේවා දුන්නට විකුණනවානේ. සිවුර දෙන ගමනොත් කියන වැඩක් නැහැ, ඒගොල්ලෝ විකුණනවා.